හායි කොහොමද ඉතින්? ඔන්න ඔයාලටම දෙන්න කියලා පොඩි පැල ටිකක් ගැලෙව. පොඩි නෑ ලොකුම ලොකු පැල ටිකක් ගැලෙව්වාද මේ ඇවිල්ලා ඔක්කොම ටික ගන්නම් බෑ. මේ ඇවිල්ලාද වැලිවල මුල් අද්දලා තියෙන පැල තමයි මම අද ඔයාලට මේ පෙන්නන්නේ. මේ වැලිවල මුල් අද්දලා මං ගත්තුවා. වැලි විතරක් නෙමේ යාළුවනි මම මේවට කලවම් මීඩියා එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ වැලි පොල් මෙන්න මේ වගේ ලොකු පොල්ලෙලි කෑලි තියෙනවනේ. ලොකු පොල්ලෙලි කෑලි වැලි කොකෝ ප්ලාස්ටිකුයි දාලා තමයි මම මේවා හැදුවේ. මොකද දන්නවද ඉස්සරහට අවුව කියලා මම දන්නවනේ. ඒ හින්දා දැන් සති 3ක් විතර 3කුත් නැද්ද මන් දන්නේ. සති 2ක් 3ක් විතර වෙනවා මේ ටික මීඩියා මේ වැලි වල දාලා. පේනද ඔයාලට වැලි අල්ලලා තියෙන හැටි. දැන් ඔන්න මං ගැලෙව්වා මේවා මං ආපහු මීඩියා එකේ හිටවන්න. එහෙම තමයි. එකපාරටම ඔක්කොම එකවර කරන්න බෑ යාළුවනේ. ඔයාලටම දෙන්න තමයි ගැලෙවි ඔන්න. පේනවද? ඔයාලටමයි මේවා දෙන්නේ. මේවා කවදාරි ඔයාලට තමයි දෙන්නේ ඔන්න යාළුවනේ. මේවා ඇවිල්ලා එක වර්ග තියෙනවා රේන්බෝ ඇබ්සලූට් ග්‍රීන් වෙන්ලා yellow ෂේරා වයිට් ඇන්තනීසියා ග්‍රීන් එතකොට ලිලි සිසෝ තව මොනවද මතකත් නැහැ. ඒ සාමාන්‍යයෙන් අඩු මිලට යන වර්ගය කියන්නේ මේවා ඇවිල්ලා යාළුවනේ අලුත් වර්ගයේ වල පැල නෙමෙයි. ඔය සුගර් බොකට් නැනෝ ස්වීට් එඩිෂන් ඒ වගේවත් තියෙනවා. මේ වගේ පැල ඕගොල්ලන්ට රුපියල් 400ක් වගේ මුදලකට ඇත්තටම ඕගොල්ලන්ට දෙන්න පුළුවන් මට. ඒකත් මම මේ වෙලාවෙම මතක් කරන්න තමයි ගත්තේ. මේ ඔයාලට පේනවද මේ බලන්න ලස්සන මුල්ල ඔයාලා වෙනුවෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්නකෝ පොඩ්ඩක් ඉන්න මේ බලන්නකෝ. වැලි වල මුල්ල අද්දපුවම අන්න පෙටලෙනවා. මේ බලන්නකෝ හොඳට ලස්සනට මුල්ල ඇවිල්ලා තිනවා. ඕගොල්ලන්ට මේවා හදාගන්න හරි ලේසි. මේ වගේ පැලයක් රුපියල් 400ක් වගේ මුදලකට අරගෙන ඕගොල්ලන්ට පාඩු හදාගන්න පුළුවන් නේද? අලුත් පැල ගණන්නේ මේ යාළුවනේ 400ට දෙන්නේ. ඔන්න මම කිව්වා මේ වගේ පරණ වර්ගවල පැල හොඳට ඔයගොල්ලෝගේ ගෙදර ලස්සනට තියාගන්න මිදුල ලස්සන කරගෙන මේ බන්න මේ පොල්ලේ කැලි අල්ලලා තියෙන්නේ. කැලලයි දෙකයි දැම්මේ. මේ කැලලත් මේකේ අල්ලලා මේ වැලි ටික තමයි මේ ගසලා තියෙන්නේ. හොඳද? ඉතින් බලන්නකෝ යාළුවනේ ඔයාලට මේ වගේ එකක් ගෙදර ලස්සනට හදාගන්න නිවසේ අලංකරණය කරගන්න වටින්නේ නැද්ද බලන්නකෝ. චුටි පැල ටිකක් අරගෙන ඔයගොල්ලෝ හදාගන්න. හොඳද? මේ වගේ ලස්සන පැල තියෙනවා ඔයාලට ඕනේ නම් කතා කරන්න රෝහිණී ඇන්තෝරියම් ප්ලාන්ට් කටුකස්තරින් 07283 407 WhatsApp නම්බරෙත් ඔන්න මතක් කළා. මේ බලන්නකෝ යාළුවනේ අලුත් දෙයක් පෙන්නන්නම්කෝ ඔයාලට. මේ බලන්න මේ තනි කොලයකට ඉතුරු වෙච්ච මට ඔය වගේ ඒවා තින් හරියට තියෙනවනේ. හරියට තියෙනවා. මේ බලන්න තනි කොලයයි මේ පැලේට ඉතුරුලා තියෙන්නේ. ඒකේ හැබැයි මේ බලන්නකෝ ලස්සන මොටේ දෙන්නෙක් ඉන්න හැටි මේක හදාගත්තොත් ඇත්තටම වටිනවනේ නේද යාළුවනේ. වටිනවා තමයි. මේක බලන්නකෝ යාළුවනේ එහෙනම් මේකේ එක කොලයයි තියෙන්නේ. තනි කොලයට තමයි මේකක් තියෙන්නේ. මේකේ මේ මොටේ එන ගමන් පේනද මුලත් පහු ලස්සනට එන ගමන් පේනවද පුංචි දේවල් තමයි ඉතින්. ඕවා තමයි අපිට තියෙන විවිධ දේවල්. මේ විදිහට අමාරුවෙන් හදාගෙන දැන් හදන්න යන්නේ මොකේද දන්නවද? මෙන්න මේ මීඩියා එකේ තමයි දැන් හදන්න ලෑස්ති. පේනවද දැන් මම දන්නේ මේ මීඩියා එකේ. ටක් ගාලා එතකොට ලොකු වෙනවා. පේනවනේ ඔයාලට මම මේ ළඟදි කළවපු පැල. ඔයාලට මතකද දන්නේ ළඟදි මම මේ පැල ගැලෙවි. දැන් මේ මීඩියා එක හදාගෙන මේ මීඩියා එකට දාන්නයි ලෑස්තිය. කැමති යාළුවෙක් ඉන්නවා නම් මෙන්න මේ වගේ සහනදායි මිලට රුපියල් 400ක් වගේ මුදලකට මෙන්න මේ පැල තියෙනවා ගන්න. ඔයාටමයි. පේනවද? 400න් පාඩු නෑ. එහෙනම් කතා කරලා ඉල්ල ගන්නකෝ.